අද ඉඳන් මම තමයි vlog කරන්නේ. අද ඉඳන් මම තමයි මේ vlog කරන්නේ. මෙතනින් එහාට මම තමයි මේක කන්ටිනියු කරගෙන යන්නේ. කොහොම ඉන්නවද? Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ඔයාලත් එක්ක මම තවත් ලස්සන මෙමරි එකක් ෂෙයා කරගන්න තමයි යන්නේ. දැන් ඔයා ලෑස්තිද? මේ ඇවිල්ලා අපේ යාළුවෝ කට්ටියගෙන් 4 වෙනි වෙඩින් එක. ඉස්කෝලේ යන කාලේ නම් බට්ටි හිටියේ කවදාවත් බඳින්නේ නැහැ කියලා. හැබැයි ඉතින් යා 4 වෙනියට බඳිනවා දැන්. නෑ මේ වෙනකොට නම් බට්ටි දැන් බැඳලා. වෙඩින් එක තියෙන්නේ හවස් වරුවේ. ඉතින් අපිට මහා පාන්දර සැලෝන් වලට යන්න එහෙම දෙයක් කරන්න තිබ්බේ නැහැ. බට්ටිට උදෙන්ම නැගිටින්න බෑ. ඒක නිසා ඉතින් එයා තීරණය කරා එයාගේ වෙඩින් එක හවස් වරුවක ගන්නවා කියලා. ඇත්තට මේක හොඳ අදහසක්. එකෙන් අපිටත් ඉතින් අර පාන්දර නැගිටින්න උනේ නැහැ. ඉතින් මේ උදේ 10ට විතර මෙයාව හොටෙල් එකේදීම තමයි ඩ්‍රෙස් කරේ. බට්ටිත් එදා හරිම ලස්සනයි. ඉතින් මාර සතුටුයි බට්ටිව මේ විදියට දකින්න ලැබුණ එකට. දැන්වත් ලෑස්ති දොළහමාර වෙද්දී අපේ පිස්සු සුකියාව හොටෙල් එකට. මොකද එයා තමයි බට්ටිත් එක්ක ෆොටෝ ලොකේෂන් එකට යන්නේ. එච්චර අමාරුයි අද. අයියෝ. ඇඳ උඩට නගින්න එනවා. දැන් ඇච්චා නගින්න. මම මෙයාගේ අන්තිම කෑල්ල. අන්තිම ටික මහනවා අයන් කරනවා. මේවා තමයි ඉගෙන ගන්න දැන් ලබන අවුරුද්දේ ආරෙන්නේ. මේවා තමයි වෙඩින්. අරව නෙමෙයි වෙඩින්. මේවා තමයි වෙඩින්. එකමාර වගේ වුණා බට්ටිව ඩ්‍රෙස් කරලා ඉවර වෙද්දී චුට්ටක් පරක්කුයි ඇත්තටම. ඒක නිසා ටක් ගාලා අපි එතනින් එළියට ආවා. එන හෙට හම්බෙමු. මට හෙටනේ. මේ මම යනවා එනවා. එයාලා දෙන්න අපිටත් උනාට පස්සේ මං ආවා සාරි එක ඇඳගන්න. ඉතින් මං ඇවිල්ලා මේකප් කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මේ පාර මට මේකප් කරන්න වෙනවා. ඉතින් මමයි බොක්කයි දෙන්නම ඩ්‍රෙස් කරේ එකම තැනකින්. මේක අපේ යාළුවෙක්ගේ සලෝන් එකක්. එයාගේ මේකප් එක මම දැකලා තියෙනවා. සුකී ගොඩක් වෙලාවට මේකප් කරගන්න එයාගෙන්. ඉතින් මට ඒක ඕකේ. ඇත්තටම එයා එදා ලස්සන මේකප් එකක් මට දැම්මා. මගේ පැචස් ඔක්කොම එයා බැහුවා. පිළියන්දල කැස්බෑව හන්දියේ තමයි මේ සැලෝන් එක තියෙන්නේ. මගේ මේකප් එකට කැමති නම් ඔයාලත් එතනට යන්න. ඔන්න එහෙනම් ෆන්ක්ෂන් එක ස්ටාර්ට් කරා. නසාලුයම පුතෝ වෙමින් අකුණු හඬසේ ගර්ජනා කොට එවසවතු බිඳ හැරිතෙදින් මකුණු පයින් බාලා එදෙන පොළවෙන් Dami dapat dosa. Orang dua kami ada ni udu. Jika terkumaru kena dapat dulu dia di mutu. Ada di Manggalam Purwen patayan avasar. Kenya devi ni Manggalam. Devi ada jaya. පෝරු
කවුරුගේ චාරිත්‍රාත් හරිම ලස්සනට ඉවර වුණා. දැන් අපි මේ දෙන්නගේ රෙජිස්ට්‍රේෂන් එක තමයි මේ කරන්නේ. නීති අනුකූලව වේවා හරියට ලියන් ස්පාදාවක් නොවන බව සත්‍යයි ප්‍රකාශ කරමි. ඉතින් ওই විදියට චාරිත්‍ර ඔක්කොම ටික ඉවරනාට පස්සේ අපි කට්ටිය ඉඳගත්තා. එදා තවත් ස්පෙෂල් ඩේ එකක්. ඒ තමයි අලයා ලංකාවට ආවා. ඉතින් අනිත් කට්ටිය නම් දැනගෙන හිටියේ වෙනකොටත්. හැබැයි මම සර්ප්‍රයිස් උනේ වෙඩින් එකේදී ආව දැකලා. ඉතින් හරිම සතුටුයි. ඇත්තටම ඔක්කොමල්ලම ටික හිටියා නම් ෂෝක් කියලා හිතනවා. ඉතින් ඒත් අපිට එහෙම දැන් එකතු වෙන්න හරිම අමාරුයි. කමක් නැහැ. ඉතින් එහෙම තමයි ජීවිතේ ඉස්සරහට යන්න වෙනස් වෙනවා. ඉතින් අපි බලමු කවදා හරි අපි කට්ටිය ආපහු එකට ඉඳි. මේක අල්ලගෙන මේක විතර තියෙනවා. මේක පොඩ ඉන්න චම පොෂ් මේ වෙලාවේ cheers for butting cheers for butting වෙනමද ගිහිල්ලා මම වීඩියෝ එක ගන්න උපන්දින්නේ උඹලා අපකට ඩෙකෝස් බලන්න උඹ තේරෙනවා ගමියා බලන්න හරි එහෙනම් උඹ ඩෙකෝස් බලන්න නෑ ඒක නෙමෙයි අර කලින් කෑල්ල ඒක පොඩක් කියන්න බ්ලොග් එකකින් ගියමු බට්ටිට ඔව් මෙහෙමයි දැන් අපි මෙච්චර වැඩ කළා අම්මේ මේ බුද්ධි නෑ කෑමක් වැඩ කොහොමද ඕන්න ඊයේ නින්ද ගියේ නේද ඒක වැරදි ඔයි මටත් හිතුණා සයිනින් පෙන් එක ගන්න ඕනේ නිලාට එක ගන්න ඕනේ ඔව් කියන්නකෝ ඉතින් මෙච්චර දේවල් කළා අන්න බලපන් අනුන් දෙන්න ඉන්න තැන ඔව් ඒක ගමන කැම්පස් එකේ ඔව් ඉස්කෝලේ උන්ට වැඩි ලොකුනා කැම්පස් එකේ ඒ කසුන් ඉතින් කැම්පස් එකේ නේ බං අයියර අපි එක chance එක දෙනවා කසුන් අය ගැන කතා කරන්නේ එහෙනම් දැන් බට්ටි දැම්මම හරිලා කසුන් එකක් බලන්න මේක බලන්නවත් එපා ඔබ කටහපා ගණන් ගන්න මේ ඔබ දන්නේ කාය කියන ගම ඔබට කෝල් එකක් ගත්තයි ගන්න ඔබ ස්ට්‍රෙස් කරමු කියලා ඔව් මාල බ්‍රයිට් කෙනෙක් බං ඌ FB පෝස්ට් එකක් කමෙන්ට් බලන්න මේ අපි කතා කරන දේවල් කවුරුත් සීරියස් ගන්න එපා. මේ හැම දෙයක්ම විහිළු. කවුරුත් මේවා සීරියස් නම් ගන්න එපා. හරි. ඔන්න එහෙනම් වෙඩින් එකේ මුල් ටික මම මේ පාර්ට් 1 එකේ දාලා තියෙන්නේ. පාර්ට් 2 එකේ තියෙන්නේ අපි ගත්ත සුපිරිම සුපිරි ආතල් එක මේ වෙඩින් එකේ. පාර්ට් 1 බලලා නිකන් යන්න එපා. අනිවාර්යෙන් පාර්ට් 2 බලන්න. පාර්ට් 2 එකේ තමයි අපේ පිස්සු වැඩ ඔක්කොම ටික තියෙන්නේ. අපේ විතරක් නෙමෙයි වෙඩින් එකට ආපු ගොඩාක් කට්ටිය මේ vlog එකේ ඉන්නවා. එහෙනම් මම මේ vlog එක මෙතනින් නතර කරනවා. පාර්ට් 2 එක අපි හම්බෙමු. Oi, salva quem a do